ඇසනක් කැමෝටම ක්‍රිකට ඇනලයිසස් වෙන්සා YouTube නාලිකාවින් ඔබ ඇමෝම අද සාදරීම් පිළිගන්න. අද අපි බලන්ඩ යන්නේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවත්වන පල්ල කෙරේ තරගය. මේ තරගය වන්නේ ඩේ තරගයක් හැටියට අද පැවත්වෙන්න යන්න. මේ තරගය ගැන පොඩි තරගය ගැන විමසීමක් සහ තනතිල්ල ගැන විමසීමක් කරන්න යන්න. පල්ලිකල ජාත්‍යන්ත්‍ර ක්‍රීඩාංගණයේ ග්‍රීන් ග්‍රාස් එකන තනකොළ පැති තියෙන තනතිල්. මේ තනතිල්ලි කුමක් කළ යුතුද? ඩේ තරංගාවලියක් කියන්නේ ඩේ තරංගාවලියක් නිසා කාසියවාසිය දිනු නායකයා මුලින්ම පාර දෙන්නත් පුළුවන් පන්දු යවන්නත් පුළුවන්. නමුත් මේ තනතිල්ල දඟ කැවීමකට උචිත තනතිල්ල. ඒ කියන්නේ ලංකාවේ තනතිලි සෑහෙන තනතිලි ඇදලා තියෙන්නේ දඟ කැවීමට උචිතල තනතිලි. නිසා කාසිය වාසිය දිනු නායකයා මේ තාස්තිකේ නුවර වැස්ස නිසා තෙතමන ගතියක් තියෙනවා. ඒ තෙතමන ගතිය මුලින්ම පන්දුවට පාර දෙන්නට පොඩ්ඩක් අමාරුවක් තියෙනවා. ඒ නිසා කාසිය වාසිය දිනු නායකයා මුලින්ම පන්දු යවීමට තීරණය කර යුතුයි. කාරණේ කුමක්ද? තෙතමනයක් තියෙනවා. තෙතමනේදී පන්දුව දෝලණය වෙනවා. ඒ වගේම පන්දුව ස්ටොප් බෝල් එක පන්දු වැදිලා ඉපලෙන අවස්ථාවල් වෙනවා. එතකොට මුලින්ම පන්දු යවිය යුතුයි. පන්දු යවනවා කියලා ලකුණු 200කට වඩා වැඩියෙන් දෙන්න නරකයි. ලකුණු 180යි 190යි. ඒ අතර ලකුණු තියාගෙන හොඳ ආරම්භයක් ලබා ගත්තොත් මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට වාසිය වැඩි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම පොඩි වෙනස්කම් කළ යුතුයි. මම හිතනවා මහේෂ් තීක්ෂණ ගිය තරඟාවලියේ ලකුණු 47ක් සිම්බාබ්වේ තරඟාවලිය ලබා දුන්න කිසිම කඩලක් නොදී අන්දෝර 4කට. ඒ වගේම ඔහුගේ පිටිහරණයක් හැර ඔහුගේ පන්දු රැකීමක් දුර්වලතාවයකට ගිය තරඟයේ පත් වෙලා තිබේ. ඒ නිසා අපි මොකද්ද කළ යුත්තේ? මහේෂ් තීක්ෂණ වෙනුවට ජනිත් ලියනගේ අපි එක්ස්ට්‍රා බැට්ස්මන් කෙනෙක් යමු. ජනිත් ලියනගේ කණ්ඩායමට ඇතුළත් කරනවා ශ්‍රී ලංකා කණ්ඩායම. ජනිත් ලියනගේ මීඩියම් පේස් යවන්න පුළුවන් පන්දු යවන්න. ඒ වගේම හොඳට බැට් කරන්න පුළුවන් බැට්ස්මන් කෙනෙක්. එතකොට ආරම්භය ලබා තියෙනුනේ හැමදාම මම කියන දෙයක් තමයි කුසල් ජනිත් පෙරේරා ප්‍රථම නිසංග ආරම්භක පිටිකරවන්න ඇදියට එනකොට ලකුණු 50 60 අතර ලබා ගන්න ඕනේ. කුසල් මෙන්ඩිස් ලොං ඉනින්ස් දාන්න. ඒ කියන්නේ තරගයේ අන්තිම වෙනකන් ගහන්න ඕනේ. මම හිතනවා ප්‍රථම නිසංග අද වගේ තරගයකදී උචිත තනතිල්ලක් ලැබෙවි. ඔහු ශතකයක් ලබා ගැනීමට අවස්ථාව වැඩි කියලා. දසුන් චානක 6-7 එන්න නැතුව නම්බර් 5 ක්‍රීඩා කරද්දී ඌ හොඳ උස්ස ක්‍රීඩකයෙක්. 6 පාරවල් එල්ල කරන්න පුළුවන්, 6න් ගහන්න පුළුවන්. හොඳට ක්‍රීඩා කරනවා මේ දවස් ටිකේ. ඌ නම්බර් 5 හැයියොත්. ආරම්භක පිටකරවන්න ඇති ශ්‍රී ලංකා කණ්ඩායම පතියුතේ කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිසංක. නම්බර් 3 කුසල් පැන්ඩිස්. ඊට පස්සේ පවන් රත්නායක මේ ක්‍රීඩකයා හොඳට මේ දවස් ටිකේ ක්‍රීඩා කරනවා. පවන් රත්නායක ක්‍රීඩා කරනවා. ඊට පස්සේ දසුන් චානක උඩට ඇවිල්ලා ක්‍රීඩා කරේ. නම්බර් 5. 3 4 5. ඉන් පසු ශ්‍රී ලංකා කණ්ඩායම ජනිත් ලියනගේ උඩට එය යුතුයි. ඊට පසු දුනිත් වෙල්ලාලගේ පන්දුට පාර දෙන්න එය යුතුයි. ඉන් පසු කමිඳු මෙන්ඩිස්. ඊට පස්සේ අපි දන්නවා ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රමෝද් මදුෂාන් දුෂාන් මදුෂාන් කියලා පන්දු යවන්න දෙදෙනෙක් ඉන්නවා. අපි දුෂ්මන්ත චමීර කණ්ඩායමට ඇතුළු වෙන නිසා ලෙෆ්ට් ආම් සීම කෙනෙක් අවශ්‍ය වෙන නිසා ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට ඇතුළු විය යුතුයි. මේ ප්‍රමෝද් මදුෂාන් හොඳට බෝලේ හොඳට බෝලේ ස්විං කරන්න පුළුවන් පන්දයක්. ඒ නිසා ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට ඇතුළු විය යුතුයි. මහේෂ් තීක්ෂණ මේ කණ්ඩායමින් එළියට දාලා අපිට ඉන්නවා කමින්දු මෙන්ඩිස් බෝල් කරන් ස්පිනර්ස්ලා හැටියට. ඊට අමතරව දුෂාන් ඒමන්ත ඉන්නවා. දුනිත් වෙල්ලාලගිට පන්දු යවන්න පුළුවන් තුනයි. හරිද? දඟ පන්දු යවන්න තුන් දෙනෙක් ඔල්රෙඩි ඉන්නවා. අපිට ඕන නම් පාවිච්චි කරන්න පුළුවන්. කාව හරි පන්දු යවන්න පස් දෙනෙක්. ඒ කියන්නේ පන්දු යවන්න දසුන් චානක පන්දු යවන්න පුළුවන්. ඊට අමතරව චරිත් ලියනගේට පන්දු යවන්න පුළුවන්. ඊට අමතරව මහේෂ් තීක්ෂණ වෙනුවට අපි හොඳ දඟ කවන්න පන්දු යවන්නේ කො නැත්තම් පිටිකරණයේ යුතු හොඳ පිටිකරණයක් ගපාපු තිබ්බා. වෙලාලගේ හොඳට පන්දු යවනවා. ඒකාන්තයෙන්.
අනිත් අන්තයකින් කමින්දු මෙන්ඩිස් හොඳට පන්දු යනවා. පන්දු යවන්න දෙකයි. දුෂාන් හේමන්ත පන්දු යවන්න. ඌටත් හොඳට පන්දු යවන්න පුළුවන්. පන්දු යවන්න 3යි. ඊට පස්සේ දුෂ්මන්ත චමිර ඉන්නවා. දුෂ්මන්ත චමිරට පන්දු යවන්න පුළුවන්. ඊට පස්සෙ ප්‍රමෝද් මදිෂාන්ට පන්දු යවන්න පුළුවන්. ඊට පස්සෙ අපි දසුන් ඡායක පන්දු යවන්න පුළුවන්. සීමස්ලා 3 දෙනයි ස්පිනර්ස්ලා 3 දෙනාත් එක්ක යන්න පුළුවන්. පන්දු ඕවර් 12ක් ස්පිනර්ස්ලා පන්දු ඕවර් 8ක් සීමර්ස්ලා ලාගෙන ලංකාව කණ්ඩායමේ යන්න පුළුවන්. ඕන්නම් පාර්ට් ටයිමර්ස්ලා එකතු කරගෙන මෙතන පන්දු යවන්න පුළුවන්. මේ කම්බිනේෂන් එක ක්‍රිකට් ඇනලයිසර් වෙන්සා වෙන මගේ මතය. එහෙම නැත්තම් අපි පොඩි වෙනසක් කර යුතුයි. පන්දු යවන්නේ දඟ කවන්න පන්දු යවන්නේ අපි කණ්ඩායමට අතුරු කරලා නැහැ. ඒ වගේම මම දකින දෙයක් තමයි ප්‍රමෝද් මදුෂාන් සහ දුෂාන් මදුෂාන්ලා දෙන්නෙක් ඉන්නවා. මතිෂ පතිරණ එළියට යනකොට තිලින නුවන් තුෂාර ඇතුළට එන්න ඕනේ. මේක මගේ මතය. ලසිත් මාලිංග වගේ පන්දු යවන්නෙක් තමයි මතිෂ පතිරණ. ඒ වගේ පන්දු යවන්නේ නුවන් තුෂාර. ඌ ඇතුළට යවිය යුතුයි. ඌ ඇතුළට ගත්තේ නැහැ. කණ්ඩායමේ සැලසුමේ මොකද්ද දීන්නේ කියලා අපි දන්නේ නැහැ. ක්‍රිකට් කමිටුවේ සනායකයා. ඒ නිසා කවුද කණ්ඩායමක් ගිහිල්ලා අද හොඳට පන්දුවට පාර දීලා හොඳට පන්දු රැකලා ඔහු ක්‍රීඩා කළ යුතුයි. අනිත් පැත්තේ මම දන්නවා ඔහු හොඳට පන්දු පාවිච්චි කරා. අදුල් රෂීඩ් පන්දු යවාවි. ලංකාවට හොඳට පන්දු යවුවා කලින් තරගාවලියේ. ඔහු ඊට පස්සේ විල් ජැක්ස් මම දන්නවා. ඔහුත් පන්දු යවාවි. ඊට පස්සේ හැරි බෘක්ට පන්දු යවන්න පුළුවන්. ඔහු ස්පිනර්ස්ලා දාගෙන අපිට හොඳට පන්දු යවලා ප්‍රතිහාරණය යොදලා මේවා කරා. මම හිතනවා ජොස් බට්ලර් වගේ ප්‍රතිහාරාත්මක ක්‍රීඩකයෙකු වෙන්න නිසා හොඳට පන්දු යවලා කඩුළු ලබා ගත යුතුයි. ලකුණු 180කට ඇතුළත සීමා කරලා හොඳ ආරම්භයක් ලබා ගත්තොත් මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට දිනීමට වාසියක් තිබෙන බවයි ක්‍රිකට් ඇනලයිසර් වෙන්සා channel එකේ අපි ප්‍රකාශයට පත් කරන්නේ. මේ තරගයේ මේ කාලේ නුවර පැත්ත, ඒ කියන්නේ නුවර පැත්තේ වැසි කාලේ තන තිරිය පතිර නිසා මුලින්ම පන්දු යවීම උචිතයි. ඒ කියන්නේ වේග පන්දු යවන්නට පොඩි ස්විං, ඒ කියන්නේ දෝලනයක් දෙන්න පුළුවන්. දසුන් චානක වගේ පන්දු යවන්නට වාසියක් තීමට ඉඩකඩ තිබෙනවා. නිසා පන්දු යවලා 180යි 90යි අතර 170 ඉඳලා 90 අතරත කඩුළු ලබාගෙන 140 50 60 70 80 මේ අතරේ කණ්ඩායම තියාගත්තොත් අපිට පිළිතුරින්ම ක්‍රීඩා කළ ජයග්‍රහණය කරන්න පුළුවන්. හොඳ ආරම්භයක් ලබා ගත්තොත් ලකුණු 50 60 අතර ආරම්භයක් ලබා ගත්තොත් අර ඕස්ට්‍රේලියානු තරගය වගේ ශ්‍රී ලංකාවට මේ තරගයේ ජයග්‍රහණය කිරීමට වාසිය තිබෙනවා. මා හිතනවා පැතුම් නිසංක අද හොඳට කරයි, කුසල් මෙන්ඩිස් හොඳට කරයි, පවන් රත්නායකත් ලකුණු 4ට එයි. ඒ වගේම දසුන් කමින්දු මෙන්ඩිස් දුනිත් වෙල්ලාලගේ වන ක්‍රීඩිකයන් ලකුණු 4ට ඇවිල්ලා ශ්‍රී ලංකාවට මේ තරගයේ ජයග්‍රහණය කරලා සුපර් 8 වටේ මුලින්ම තරගයේ ජයග්‍රහණය කර ඇතුළට යාමට අපි ක්‍රිකට් ඇනලයිසර්ස් වෙන්ටා channel එකකින් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රාර්ථනා කරමින් ක්‍රිකට් ඇනලයිසර්ස් වෙන්සා YouTube channel එකකින් මෙතනින් අවසන් කරනවා මේ වීඩියෝ එක. දිගටම බලන්න. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන තරගාවලිය සිංහලෙන් ලබා දීමට ක්‍රිකට් ඇනලයිසර්ස් වෙන්සා channel එක දිගටම කටයුතු කරાવી. බොහොම ස්තුතියි.